හයි යාළුවනේ, ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්නවද? මේ තමයි අපි අන්තිමටම ගියපු ට්‍රිප් එකේ එක කොටසක්. ට්‍රිප් එකේ එක කොටසක් අපි ගියා බෝඹුරු වැල්ල බලන්න. මම හිතන්නේ ඒක නුවරඑළියට ආසන්නව තමයි තියෙන්නේ. ওই දින ඉතින් අපි අමාරුවෙන් පඩිපෙළ නැගගෙන යනවා. මේක පොඩි දුෂ්කර මාර්ගයක් මේ බෝඹුරු වැල්ල බලන්න යන්න තියෙන ප්‍රදේශය. කිලෝමීටර් මම හිතන්නේ එකමාරක් හරි ඔහම කිලෝමීටර් ගණක් කිව්වා. අපි හැබැයි මට හිතන හැටියට අපි ඊට වැඩිය දුර ගොඩක් ගියා. කියා ගන්න බැරි තරම් ගොඩක් ලස්සනයි ඒ පරිසරය. ඇත්තටම පරිසරයත් එක්ක ඉන්න කෙනෙක්ට කැම්පින් හයිකින් යන්න කැමති කෙනෙක්ට මේ බෝඹුරු වැල්ලේ ගමන ගොඩක්ම ආස හිතෙන ගමනක් වෙයි. ඇත්තටම දැන් මේක මම කිව්වා එයාට අඳුනලා දෙන්න කියලා. කොහොමද එයා අඳුනලා දෙන්නේ කියලා අපි ඒ කොටස බලලිමු. අපි යන්නේ බෝමුරු වැල්ල. අද අපේ දෙවනි දවසේ අපේ vlog එකේ. ඇත්තටම vlog එකේ දෙවෙනි දවස් කිව්වට මම ඇත්තටම vlog එකක් හදන්න හිටියේ අපි ඇල්ලයි නුවරඑළියයි ගියපු. මට ඒක හදන්න හම්බුන්නේ නැහැ කොහොම හරි. මං හිතුවා ඒත් බෝඹුරු වැල්ල ගමන නම් අනිවාර්යයෙන්ම එකතු කර ගන්න ඕනි කියලා. අපි එන ඉස්සරහට බලමු. කලාපයන් වල සීත දේශ ගුණයට ඇති කලාපයක් තමයි බණ්ඩාරවැල නුවරඑළිය ඇල්ල උන්නේ කියන ප්‍රදේශය. මේ බෝමුරු වැල්ලයි තියෙන්නේ ශීත දේශ ගුණයකට අදාළ පරිසරයකට. ඉතින් මේකේ ස්වභාව සෞන්දර්යයත් අපි සාමාන්‍ය නාගරික පරිසරයක් දකින්නට වඩා තම වෙනස්. සාරිම ලස්සනයි. පරිසරයේ තියෙන ශබ්ද රටා අපිට හොඳට ඇහෙනවා. එක එක ශබ්ද තුන්ගේ වතුරේ කුලංගි ප්‍රවාස ශබ්ද අපිට හොඳටම ඇහෙනවා. මේ වතුර බලාගෙන යනකොට හොඳට අපිට ඇහෙනවා. ටිකක් දුෂ්කරයි මේ පාර. ඉතින් අපි මේ හරිම අමාරුවෙන් යන්නේ ඒ ලස්සන සුන්දර ඇල්ල බලන්න. අපිට ඒක ඈතින් පෙනුණා. අපි එහෙනම් බලමු විතර ටික. මෙන්න අපිට පේනවාද? ටික ලං වෙනවා අපි. මෙච්චර දුර ඉතල යන්න තියෙනවා. ඉතින් අපි මේ යන පාරේ අපිට මේ පොඩි අලවල් ගොඩාක් හම්බුණා. අර ලොකු ඇලෙන් හැදෙන පොඩි ඇලවල්, දිය ඇලවල් අපිට ගොඩාක් හම්බුණා. අතර මේ පාරේ යද්දී ගොඩක්ම ලස්සනයි. මට කියාගන්න තේරෙන අතරම මම කවදාවත් ඒ වගේ දෙයක් දැකලා තිබ්බේ නැහැ. ගොඩක්ම ලස්සනයි. හිතා ගන්නවත් බැහැ. මේකට පාරවල් දෙකක් තියෙනවා යන්නේ. එක පාරක ගල් තියෙන්නේ. අනික් පාරේ මේ වගේ පාලම තියෙන්නේ. පාලමින් යන්න. ওই තියෙන්නේ අපි ඒ බෝඹුරු වැල දැකපු මොහොත හිතා ගන්නවත් බැරි වුණා. හරිම ලස්සනයි. මම අතර මේක දැක්ලා තියෙන්නේ ගොඩක් TikTok, YouTube එකේ වීඩියෝස් වල, Facebook වීඩියෝස් වල.
මෙතනට ගියාම ඇත්තටම ගොඩක් ලොකු සතුටක් දැනුනේ. මාරම ලස්සනයි. ඇත්තටම මේ වගේ දෙයක් කොහොමද තියෙන්නේ කියලා හිතා ගන්නවත් බෑ. අපි මේ ආපු දුරේ හැටියට අපිට මහන්සිය තේරුනේ නැහැ අන්තිමට. අපිට ගොඩක් සතුටු හිතුණා. එහෙනම් යාළුවනේ අපේ බෝඹුරුවැල්ල ගමන මෙතනින් ඉවරයි. තවත් ලස්සන බ්ලොග් වලින් මම ඔයගොල්ලන්ව හම්බෙන්නවා. මම විතරක් නෙමෙයි අපි දෙන්නම. එහෙනම් ආයෙත් ඉස්සරහට හම්බෙමු. thank you මගේ බ්ලොග් එක බැලුවට. මගේ අතින් වැරදි වුණා නම් sorry.